ලෝට සෙග්මන්ට් එකකින් අද මම පළවෙනියටම කතා කරන්න සූදානම් වෙන්නේ ලෝකයේ තියෙන තවත් අරුම පුදුම දෙයක් ගැන. මේ දෙයට ඇත්තටම අපි ගොඩක් ආසයි මේ දේ බලන්න. ඒ විතරක් නෙමෙයි මේ දෙයට ලියවිච්ච ලස්සන කවි තියෙනවා, උපමා තියෙනවා නේද? ලෝකයේ මැවීමේදී තවත් මවපු අපූර්ව විශ්මිත නිර්මාණයක් ගැන තමයි මුලින්ම මම අද ලෝට සෙග්මන්ට් එකකින් කතා කරන්නේ. මොකක්ද කියලා දැන් සමහරුන්ට සජෙස්ට් වෙලා ඇති මොනවාද මම මේ කියන්න හදන්නේ කියලා. අද අපි මුලින්ම කතා කරන්නේ හඳ ගැන. අපි බලමු හඳ ගැන ගොඩක් අය දන්නවනේ. හැබැයි බලන්න හඳ ගැන මෙන්න මේ තොරතුරු ටික ඔයාලා දන්නවද කියලා. දන්නේ නැත්නම් අද ඔන්න ඔයාලට ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා. හඳ කියන්නේ අහසේ තියෙන ලස්සන රූපයක් කියලා අපිට කියන්නත් පුළුවන්. නැත්නම් මෙන්න මෙහිම කියන්න පුළුවන්. විද්‍යාත්මකව ගත්තොත් හඳ කියන්නේ ලස්සන වස්තුවක් නේද? ඒ වස්තුව අභ්‍යවකාශය ඇතුලේ ඇතිවුණු ලස්සන කෘත්‍රිම ව්‍යුහයක් කියලා කිව්වොත් මේක ලස්සන වෙනව. ඒ ලස්සන එකක්ද? හදට උපමා කරනවනේ ගොඩක් කාන්තාවන්ගේ මොහොන කාව්‍ය සංග්‍රහවල හඳට උපමා කරලා තියෙනවා. එතකොට පුංචි දරුවන්ගේ කතන්දරවල මේ හඳ හාමි ගැන කියනවා, හඳ මාමා ගැන කියනවා. හැබැයි ඇත්තටම මේ කියන හඳ හරිම ලස්සන එකක්ද? එහෙම නැත්නම් මේක අභ්‍යවකාශය ඇතුලේ හැදුණු තවත් එක් කෘත්‍රිම ව්‍යුහයක්ද? අපි බලමු ඒක. අපිට හඳ කියන්නේ රැයට අහස උඩින් බලා ගන්න පුළුවන් ලස්සන මැස්සන ගල් ගුලියක් වගේ එකක් නේ. හරියට කිව්වොත් මේක එහෙම තමයි. හැබැයි විද්‍යාත්මකව කියද්දී හඳ කියන්නේ තවත් අමුතුම ආකාරයේ නිමයක්. විද්‍යාව කියනවා වසර බිලියන ගණනාවකට කලින් තෙයා නැමැති ග්‍රහලෝකයක් පෘථිවියේ ගැටුණ නිසා ඒ සුන්බුන් එකතුවෙන් හඳ හඳුනා ගන්නවා කියලා. ඒත් මේ හැමදේම අහම්බයක් විතරයිද? ඊළඟ මගේ ප්‍රශ්නාර්ථය ඒක තමයි. මේකේ පරිපූර්ණ ස්ථාවරත්වය ගැන කතා කරොත් මේ හඳේ පෘථිවිය හරියටම අංශක 23.5කින් ඇලවලා ඍතු චක්‍රයේ දවල් රැ වෙනස් වීම, සාගර වඩදියබාදිය මේ හැමදේම හඳ නිසා තමයි පාලනය වෙන්නේ. ඒක අපි ස්කෝලේ මං හිතන්නේ 6-7 වසරේදී ඉගෙන ගන්න කාරණයක් නේ. හඳත් එක්කලා ඍතු ભેදය වෙන්නේ කොහොමද? ඒ චක්‍රය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? දවල් වෙලා රැ වෙන්නේ කොහොමද? සාගරේ වඩදිය බාධය අවස්ථාවන් කොහොමද මේ නිසා ඇතිවෙන්නේ? මොන බලපෑම නිසාද? මේ දේවල් අපි ඉගෙන ගන්න දෙයක්. ඒ වගේ නම් පෘථිවියට ජීවය පවත්වාගෙන යන්න අනිවාර්යයෙන්ම දෙයක් වෙලා හඳ අහම්බෙන්ම එහෙම තැනකට අපිව අරගෙන ආවද? මේකත් තව ප්‍රශ්නාර්ථයක්. මේකෙදි මම යනවා පරිපූර්ණ සූර්යග්‍රහණයක් ගැන කතා බලන්න. මේකත් එක්කලා හඳ සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. පරිපූර්ණ සූර්යග්‍රහණයක් කියන්නේ හඳ සූර්යයට වඩා 400 ගුණයකින් කුඩා වීමක්. ඒත් 400 ගුණයක් ළඟිනුත් තියෙනවා. ඒ කියන්නේ ඒ දවස්වලට අපි කියන්නේ බලන්න කියලා ගිහිල්ලා. ඒ නිසා තමයි අපිට ඉරත් හඳත් එක ප්‍රමාණයෙන් පෙරෙන පරිපූර්ණ සූර්යග්‍රහණ දකින්න ලැබෙන්නේ. ඒ වගේම පරිපූර්ණ ගණිතයේ තියෙන තවත් තැනක් විශ්වයේ තිබ්බනම් ඒකත් අහම්බයක්. ඒ වගේම එක් වෙලාවකදී කියනවා අපලෝ ආයතනය කර මෙහෙයුමකදී මෙන්න මෙහෙම දෙයක් අනාවරණය වෙලා තියෙනවා. සීනුවක් මෙන් නාද වූ හඳ කියලා තමයි ඒකේ යාලා ටැග්ලයින් එක දාලා තින්නේ පුවත අනාවරණය කරන්න. අපලෝ මෙහෙයුම්වලදී NASA හඳට ද්‍රව්‍ය පතිත කළා. ඒ විට හඳ සීනුවක් මෙන් පැය ගණනක් නාද වුණා කියලා මෙන්න මේ වාර්තාවේ තියෙනවා. ඒකෙන් පේන්නේ හඳ ඇතුලේ විශාල කුහරයක් හෝ ලෝහ ව්‍යුහයක් තියනවා කියලාත්. ඔන්න එතනත් ප්‍රශ්නාර්ථ දෙන්නේ ඇයි මම මේ දැන් හැම දෙයකදීම මම ප්‍රශ්නාර්ථයෙන් ඉවර කරන්නේ මේවා තවමත් විද්‍යාත්මකව හඳුනා ගන්නා සාධකයන්. මේ වගේ ඇත්තටම අපි දන්නේ නැහැ 100% මේ වගේ නිර්වද්‍යභාවය සහ සාවද්‍යභාවය කුමක්ද කියන්න. මොකද ගොඩක් අය තර්ක කරනවානේ හඳට ගියානම් කෝ සාක්ෂිය හඳේ මේ කොඩිය තියනවා කියනවා. මේ වගේ ගොඩක් කතා බහට මේ හඳ ලක් වෙනවා කාලෙන් කාලයට, විශේෂයෙන්ම NASA ආයතනයෙන් කරන පරීක්ෂණයන් එක්ක. ඒ නිසා මේ හැම දෙයක්ම ප්‍රශ්නාර්ථයක් විදිහට දැනුමට එකතු කරගන්න එක මම හිතනවා ඉතාමත්ම හොඳයි කියලා. මොකද මෙතරතුරු මම සංනිවේදකයෙක් විදිහට මට 100% තහවුරු කරපු තොරතුරු කියලා කියන්න බෑ. මොකද මම තවත්
ડોකියුමන්ට් එකක් NASA හෝ Apollo හෝ මොන හරි ડોකියුමන්ට් එකක් ආශ්‍රිතව තමයි ඔබට තොරතුරු සපයන නිසා. ඒ වගේම මේ හඳත් එක්ක සම්බන්ධ වෙනවා තවත් පොයින්ට් එකක් අභ්‍යවකාශයේ කෘත්‍රිම හඳ. අහලා තියෙනනේ කෘත්‍රිම හඳ. ඒකේ න්‍යාය මෙන්න මෙහෙම තියෙනවා. කවදාවත් හිතලා බලලා තියෙනවද හඳ කියන්නේ පරණ විශ්ව ශිෂ්ටාචාරයක් විසින් පෘථිවියට විශේෂයෙන් ස්ථානගත කළ කෘත්‍රිම ව්‍යුහයක් වෙන්න පුළුවන් කියලා. මොකද ඇත්තටම එහෙම මතයකුත් තියෙනවා කෘත්‍රිම හඳ කියලා. ඒකෙදි හඳ ගැන නිර්වචනයක් විදිහට එන්නේ හඳ කියන්නේ පරණ විශ්ව ශිෂ්ටාචාරයක් විසින් පෘථිවියට විශේෂයෙන් ස්ථානගත කළ කෘත්‍රිම ව්‍යුහයක්. මේක වෙන්න පුළුවන් කියලා. කියන්නේ මේක කෘත්‍රිමවම ආපු දෙයක්. මේක ස්වභාවික වටගත දෙයක් නෙමෙයි කියලා මේ සංකල්පය කියනවා. ඒකෙන් පෘථිවියට ජීවය ඇති වෙන්න ස්ථාවරත්වය පවත්වාගෙන යන්නත් උදව් වෙනවා කියලා තමයි ඒ න්‍යායට අනුව කියන්නේ මේ කෘත්‍රිම හඳ න්‍යායට කියන්නේ. ඉතින් ඇත්තටම මම දැන් ඔයාලගෙන් අහන්නේ ඇත්තටම හඳ කියන්නේ මිනිස් නොහොරු බුද්ධියක නිර්මාණයක්ද? එහෙම නැත්නම් විශ්වයේ අරුම බුදුම හම්බයක් විතරයිද? මේ ප්‍රශ්නේ ගැන ඔයාලට හිතන්න මම ඉතුරු කරනවා තවත් ප්‍රශ්නාර්ථයක්. මොකද බහුතරයක් මේක කියනවා මේක කෘත්‍රිමව නිර්මාණය කරපු දෙයක්. බහුතරයක් මේකට කියනවා නෑ මේක විශ්වයේ තවත් එක අරුම පුදුම අහම්බයක් කියලා. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ? ඔයාලට මොකද හිතෙන්නේ කියලා කියන්න හොඳම තැන තමයි අපි මේ සෙග්මන්ට් එක YouTube එකට අප්ලෝඩ් කරාම ඔයාලට පුළුවන් මේකට කමෙන්ට්ස් දාන්න. ඔයාලට හිතෙන්නේ මොනවද සහ කොහොමද ඔයාලා මේක පිළිබඳව දකින්නේ කියලා. මම අද ගොඩක්ම ඔයාලට දෙන්නේ මේ විශ්වයත් එක්ක සම්බන්ධ කරගත්තු දේවල්. මොකද ඒකට හේතුව තමයි ඔයාලා මේ දේවල් ගැන අවබෝධයක් මං හිතනවා ගන්න එක හොඳයි කියලා. හොඳයි. එහෙනම් ඊළඟට මම තවත් අපූර්ව දෙයක් ලෝවටත් එක්ක ඔයාලට අරන් එන්න සූදානම්ින් යනවා පුංචි බ්‍රේක් එකකට. මම යන්නේ මියුසිකල් බ්‍රේක් එකකට. ඉතින් දිගටම අපි අහගෙන ඉන්න කියලා ආරාධනා කරනවා. යන්න කලින් විරාමයට මතක් කරන්නම් වෙලාව පස්වර දෙක පසුවේ මිනිත්තු 46යි මේ ඔබ අහගෙන ඉන්නේ Good News Radio ලෝවට. විරාමයෙන් පස්සේ නැවතත් ඔන්න මම එකතු වෙනවා. හරියටම ලෝවට සෙග්මන්ට් එක තුලින්. ඉතින් අපි ලස්සන ගීතයකට ගන් දීලා නැවත වරක් එනවා සෙග්මන්ට් එකට. ඉතින් මේ සෙග්මන්ට් එකේ මම දැන් ඊළඟට ඔයාලා වරන් යන්නේ වෙනස්ම සංකල්පයකට. අපි හඳ ගැන කතා කරානේ. හඳ ගැන කතා කරලා මම ඊළඟට යනවා තවත් ඔයාලා හැමෝම දන්න චරිතයක් ගැන කතා කරන්න. හැබැයි මේකෙදි මට දෙන්න ඕන දේ තමයි කිසිම දෙයක් සදාකාලික වෙන්නේ නැහැ. කිසිම බලයක් හෝ වත්කමක් හෝ තත්වයක් හෝ මිනිස්සෙකුට සදාකාලිකවම තියෙන්නෙත් නැහැ. සදාකාලිකවම අහිමි වෙලා තියෙන්නෙත් නැහැ. ඒ ලබා ගැනීමත් ඒ නැතිවීමත් මනුස්සයාගේ මතේ තියෙන දෙයක් කියන එක හොඳට මේකෙන් අවබෝධ වෙනවා. අපි බලමු ඊළඟට මං කවුරු ගැනද ලෝවට සෙග්මන්ට් එකෙන් අද කතා කරන්න යන්නේ කියලා. මෙන්න මෙහෙමයි මං කියන්නේ. හැමෝම අහලා තියෙනනේ ඉරාකය ගැන අපි බොහෝම කතා වෙනවා. කතාවේදී අපිට ඉරාකය ගැන කතා වෙන්නේ පළවෙනි හේතුව ඉරාකයේ කිව් ගමන් අපේ මතකයට ක්ෂණික වෙන්නේ ඉරාකයේ තිබුණු යුද ශක්තිය. ඉරාකයේ තිබුණු නාස්තික ශක්තිය. මෙන්න මේ දේවල් පිළිබඳව තමයි ඉරාකයේ දැස බැලූ ගමන්ම අපිට ඔළුවට එන්නේ පොඩි කාලේ ඉඳලා. ඒ වගේම මට මතකයි මම කුඩා කාලේ මේ මාතෘකාව ගැන හොඳටම කතා බහට වුණා. සදාම් හුසේන් කියවම ඉරාකයේ හිටපු ප්‍රබල නායකයෙක්. ඒත් එක්කම තමයි ලොක්ම හොල්ලගෙන ඉඳපු නායකයෙක් සහ ආඩම්බරණීය විදියට හිටපු නායකයෙක්. මාලිගාවන් රන් මැණික් මේ වගේ පිරුණු කාමරවල හිටපු අපූර්වම වෙනස්ම රජ කෙනෙක්. මේක මම හොඳ පැත්තටවත් නරක පැත්තටවත් විග්‍රහ කරන්නේ මදස්ත විඳගෙන තමයි මම මේක ගැන අද කතා කරන්නේ. අපි බලමු සදාම් හුසේන්. හැමෝම මේ නම දන්නවා. හැබැයි අපි බලමු මේ ස්ටෝරි එක කෙටි කරලා මේක කොහොමද මොකක්ද සදාම් හුසේන්ට උනේ කියලා. මාස ගානක පලා යාමකින් පසුව 2003 දෙසැම්බර් 13 වෙනි දින එක්සත් ජනපදයේ හමුදා විසින් සදාම් හුසේන් එහෙමත් නැත්නම් ඉරාකයේ හිටපු බලවත්ම නායකයා ඔහුගේ උපත ලැබූ ගම වන ටික්‍රිට් කියන ගම්මානයේ අසල කුඩා ගොවි පොලක භූගත වලක සැඟවී සිටියේදී හොයාගන්නවා මේ සදාම් හුසේන්ව. ඇයි හොයාගන්නේ? ඔහු සැඟවිලා හිටියේ එක්සත් ජනපදයේ
විශේෂ හමුදා මෙහෙයුමින් මේරීමට නොහැකිව අපි බලමු ඒ ගැන ඊළඟට. මෙන්න මේ සැඟවී සිටි ස්ථානයේ තමයි ඔහු උපත ලැබූ ස්ථානයේ තමයි අවසානයේදී සදාම් හුසේන් සැඟවී සිටියේ. ටික්‍රිට් ගම්මානයේ තියෙන ගොඩක් ගොවිපළ. මෙන්න මේ ගොවිපළ ඇතුළේ භූගත වලකේ කියවනේ හිටියන්නේ වල අඩි 6ක් පමණ ගැඹුරු වලක්. පටුහා ඉතා අපිරිසිදු තැනක්. එහි තිබුණේ කුඩා විදුලි පංකාවක්, වායු විවරයක් සහ දිවි රැක ගැනීම සඳහා අවශ්‍ය සුළු උපකරණ කිහිපයක් විතරමයි. ඔහුගේ අතේ තිබුණේ පිස්තෝලයක් විතරයි. සදාම් හුසේන්ගේ. එක්සත් ජනපදය මේ සදාම් හුසේන් වල්ලන ඔපරේෂන් එක නම් කරලා තිබුණා ඔපරේෂන් රෙඩ් ඩවුන් කියලා. මේ නම ඇයි ඕන් මේ ඔපරේෂන් එකට හොයාගත්තේ? ඔහුගේ අලුයම ආලෝකයේ නැති වූ මොහොතක් ලෙස ඕන් සලකපු නිසා. මේ අල්ලා ගන්නා විට සදාම් හුසේන් දැන් එකපාරට ගොවිපළට ඇවිල්ලා ඇමරිකා එක්සත් ජනපදයේ මෙහෙයුම සිදු කළ බටයන් මොහු අල්ලා ගනිද්දී මෙච්චර ප්‍රබල නායකයෙක් මම හිතන්නේ 2000 විශේෂයෙන්ම මොහුගේ බලය මට මතක හැටි පමණින් මම නිවැරදිද දන්නේ නැහැ. මොහුගේ බලය බිඳ වැටීමට ලක් වෙන්නේ 2001 වසර වගේ නම් තමයි ඇමරිකාව බලවත් වෙන්නේ. හැබැයි ඊට කලින් අවුරුදු වලින් ඉඳ මොහු තමයි ලෝකෙටම ඇටැක් කර ප්‍රබල නායකයෙක් විදියට හිටියේ. මේ ප්‍රබල නායකයාට අවසානයේ සැඟවිලා ඉන්න උනේ ගොවිපළක අඩි 6ක් පමණක් උස තිබෙන කැඹුරක් තියෙන පටුහායි ඉතා පිරිසිදු තැනක. එතකොට මොහු මේ තැනේ ඉඳලා අවසානයේ ඔපරේෂන් රෙඩ් ඩවුන් කියන කණ්ඩායම විසින් මොහු අල්ලා ගනිද්දී කිසිම සදාම්ගේ ප්‍රතිරෝධයක් මේ සඳහා ඔහු දක්වලා නැහැ. හමුදාවේ අධිකාරියක් අනුව ඔහු කැපී ගිය රජෙකුගේ පෙනුමකින් පෙනුණා කියලා තමයි ඒ විස්තර කියන්නේ. කැපී ගිය කියන එක අදහස තියෙන්නේ දැන් මගේ කාලේ ඉවරයි. දැන් මම යටත් දිය යුතුයි. ඒ වගේ පෙනුමක් ඔහුගේ මොන තිබෙලා කියලා. මෙච්චර ප්‍රබල නායකයෙක් ජරාහු හිසකේශයක් ඒ වගේම කියන්නේ ජරාහු අපි කියනවා කෙස් ඒ වගේම දින ගණනාවක් මුළුල්ලේ ඇඟින් එන දහඩිය මිශ්‍රෝ අපිරිසිදු භාවයකින් ඒ වගේම බරපතල මනෝභාවයකින් මේ මොහු හමුදාවට අසුවෙද්දී බොහෝ ඉඳලා තියෙනවා. ඔහු පැවසලා තියෙන්නේ මෙන්න මේ වචන ටික විතරමයි මේ හමුදා මෙහෙයුමට අසුවෙද්දී. I am Saddam Hussein, the president of Iraq. I am willing to negotiate. ඒ වචනවල එතකොටත් එතනේ ඔහුගේ වචන වේලෙන් අපිට ගන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. එතකොටත් ඔහු හිතනවා I'm of the kin කියන තැන ඔහු ඉන්නවා. මමයි kin. I am kin of my paradise කියලා ඔහු හිතනවා. හැබැයි ඒ වෙද්දී ඔහු දන්නේ නැහැ. ඔහුගේ මනෝභාවය නිසාද මන්දයක වෙලා තියෙන්නේ. ඒ පිළිබඳව නිශ්චිත සටහනක් නැහැ. හැබැයි ඒ වෙලෙත් ඔහු කියන්නේ මම ඉරාක් වල ප්‍රෙසිඩන්ට් ඔහු අර බල සම්පන්න ඔහුගේ නම කිරාම සදාම් හුසේන්. ඒක කිව්වම දන්නේ නැති කෙනෙක් නැහැ. දැන් අපි ඒ ජෙනරේෂන් එකේ නෝනාත් අපි ඒ නම හොඳින් දන්නව ඕනම කෙනෙක් මං හිතන්නේ ජෙන් Z වලත් ගොඩක් අය මේ නම දන්නවා අනිවාර්යයෙන්ම. ඉතින් ඇත්තටම ඒ වෙලාවේ ඔහු පවසපු ඒ වචනවල කිසිදු බලයක් නැහැ, බල රහිතයි. මොකද ඒ වෙද්දීත් ඔහුගේ අතීත රාජ්‍ය බිඳ වැටි අවසන්. ඔහු අර පාලනය කළ අතිශය ආඩම්බර මාලිගාවන්, රන් සහ මැණික් වලින් පිරුණු කාමර සහ ඔහුට තිබුණ අසීමාන්තික සම්පතක්. අසීමාන්තික ගෞරවයක් තියෙන, බයක් තියෙන, බලයක් තියෙන රාජ්‍යයක් ඔහුට තිබුණ කාලවකවානුවක්. හැබැයි අවසානයේදී ඒ සියලු දේ නැතුව ඔහු උප්පත්තිය ලැබූ ගම්මානයේම අඩි 6ක් පමණ ගැඹුරු වලක් පමණයි මේ බලවත් නායකයාට ඉතුරුනේ. හරියටම කිව්වොත් ඔහු වරක් පාලනය කළ අතිශය ආඩම්බර මාලිගා, රන් සහ මැණික් වලින් පිරුණු කාමරේ හිමි ඔහුට අද වලක් මැද සිසිලන පසක් පමණක් උරුම වුණා. සදාම් හුසේන්ගේ අල්ලා ගැනීම ඉරාක යුද්ධයේ ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් බවට පත් වුණා. ලෝපුරා විකාශී වූ මේ මොහොත බලය සහ අධිකාරිය මෙන්න මේ දෙක ඇත්තටම රටක නෙමේ සෑම තැනකටම අති
අතිශය වැදගත් වෙන කාරණා දෙකක් තමයි බලය සහ අධිකාරිය කියන්නේ. මේ දෙක නිවැරදිව කරගන්න බැරි වුණොත් ඕනම රාජ්‍යයක් ඕනම මෙහෙයුමක් ඕනම දෙයක් බිඳී යන්නට පුළුවන්. හේතුව තමයි අධිකාරිය නිවැරදිව බලය බෙදා වෙන්කොට පාලනය කිරීමක් සිදු නොවන්න නම්, ඒ වගේම බලය නිසි ලෙස පාලනය කරන්නේ නැතිනම් ඔන්න ඒකේ වෙන පරිහානිය මේ ස්ටෝරි එකකින් අපිට හොඳට ගන්න පුළුවන්. මොකද ලෝකයේම අධිකාරියක් ලෝකයේම බලයක් තිබෙන නායකයෙක් විදියට කියන්න පුළුවන්. අවසානයේදී ලෝකයටම ඒත්තු ගන්නවා බලය සහ අධිකාරිය මිනිසෙකුට සදාකාලිකව අයිති නොවන බවට මතක් කර දුන්න ලෝකයටම. අර ඇත්තට මම හිතන්නේ මේක මේ කාලේටත් ඉතාමත්ම වැදගත් වෙනවා. හේතුව තමයි ඔන්න මේ එදා ඉරාකයට ඇටැක් කළ ඇමරිකා එක්සත් ජනපදයේ මේ වෙද්දී අය අපිට පේන ඩොනල්ඩ් ට්‍රම්ප් විශාල විදියට වෙනස්කම් කරමින් යනවා. හැබැයි ඔහු පවසන ආකාරයට ඇමරිකාවට සුදුසු තත්ත්වයක් වාතාවරණයක් පරිසරයක් ඇමරිකානු පුරවැසියන් වෙනුවෙන් නිර්මාණය කරන්න ඒත් මානුෂීය වෙනත් රාජ්‍ය වලින් ඒ දිහාවට ඇස්සරෙලා බැලුවොත් වෙලාවකට යුනිස්කෝ වලින් ඒ වගේම UN වලින් ගොඩක් එතුමාට කියනවා මේක කරන්න එපා, මේක හරියම හියුමන්ටේරියන් එකක් නෙමෙයි, මේක අමානුෂිකයි එහෙම කියලා අපිට කියනවා පේන මේ දවස්වල. ඉතින් ඇත්තටම ඕනම රාජ්‍ය නායකයෙක් ඇතුළු ඕනම පාලන තන්ත්‍රයේ නියැලී සිටින ඕනම කෙනෙක් තේරුම් ගන්න ඕන බලය සහ අධිකාරිය කියන දේ හැමදාම තමන් යටතේ තිබෙන්නේ, තමන්ට අයිති වෙලා තියෙන්නේ නැහැ. එය තව අනිවාර්යයෙන්ම තමන්ගේ අතින් කවදාම හෝ දිනක එය ගිලිහිලා යනවා. නිවැරදිව පාලනය කරොත් යම් තාක් දුරකට එයාවම කරගන්න පුළුවන්. එහෙම නැත්නම් නිසකවම ඒක වැරදි කෙනෙක්ගේ අතට යන්නත් පුළුවන්. ඒක නිවැරදි විදියට අනිත් පැත්තට යන්නත් පුළුවන්. ඉතින් සදාම් හුසේන් ගැන කතා කරද්දී අපි කතා කරා ඇමරිකාව ගැනත් ඒ වගේම ඉරාකය ගැනත්. ඊළඟට මම යනවා තවත් ලෝවටයකට ආවරගෙන තවත් රටකට. මම දැන් යන්නේ බ්‍රිතාන්‍යයට. බ්‍රිතාන්‍ය අහලා තියනවාද ගුවන් මේ බ්‍රිතාන්‍ය ගුවන් ඒ කියන්නේ විශේෂ ගුවන් සේවයේ SAS කියලා ගුවන් සේවයක් ගැන. දැන් අපි දන්නවා මේ ඇමරිකාවේ තියෙන වෙනම සේවයක් ඒ වගේම බ්‍රිතාන්‍යයට වෙනම. ඒ කියන්නේ රටට ආවේනික වූ මේ වගේ සර්විසස් තියෙන ලංකාවට වෙනම ඉන්නවා. එතකොට විශේෂ ගුවන් සේවයක් තියෙනවා බ්‍රිතාන්‍ය යුද හමුදා විශේෂ බලකායක් විදියට සැලකෙන ස්පෙෂල් එයාර් සර්විස් කියලා. ඒ 1941 ඩේවිඩ් ස්ටර්ලින් විසින් රෙජිමේන්තුවක් විදියට ආරම්භ කරලා 1950 දී ඒ බලකායක් ලෙස ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. මේ ඒකකය ගැන කතා කරන්නේ මම විශේෂයෙන් මේ දවස්වල මේ යුදමය තත්ත්වයන් පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වෙලා තියෙනවා. විශේෂයෙන්ම රුසියාව ඒත් එක්ක මෙතනින් එහාට ගියාට පස්සේ ඇමරිකාව මෙන්න මේ වගේ රටවල් වල තියෙන යුද ශක්තියින් පිළිබඳව කතා වෙන නිසා ඒ අතරට අනිවාර්යයෙන්ම අපි බ්‍රිතාන්‍යයත් එක්කව කරගන්න ඕනේ. මොකද හිරු නොබසින අධිරාජ්‍යයේ මුලින්ම රටවල් ආධිපත්‍ය තහවුරු කරගන්න, රටවල් අත්පත් කරගන්න ඉදිරිපත් වෙච්ච රාජ්‍ය අපත් කාලයක් මුළුල්ලේම නේද? මතක ඇතිනේ. මතක ඇති කියන්නේ ඇත්තටම අපි ඒ කාලේ හිටියද කියලා මතක නැහැ. හැබැයි අපි ඉගෙන ගන්න ඉතිහාසය අනුව 1948 අපි මෑතකදී සමරපු පෙබරවාරි 4 වෙනකන් අපිත් අධිරාජ්‍යවාදීන් විදියට තමයි ජීවත් වුනේ. 1948 දී අපි පූර්ණ නිදහස් භාවයක් ලැබුවේ නැහැ. අපි ඩොමිනියන් ක්‍රමයකට තමයි හිටියේ 1972 වෙනකන්. ඩොමිනියන් ක්‍රමයෙන් 1972 දී තමයි ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් ලංකාව තුල මුලින්ම බිහි වුණේ 1972. ඒත් මොකද 1948න් පස්සේ තිබ්බේ සෝල්බරි ආණ්ඩු ක්‍රමය. එතකොට මට මතක විදිහට ඩොමිනියන් රාජ්‍යයක් විදිහට තමයි මේක පැවතුනේ. ඒ කියන්නේ රජිනගේ ආධිපත්‍යයයි අපේ ආධිපත්‍යයයි දෙකම මික්ස් වෙච්ච පාලනයක් තමයි 1972 වෙනකන් කිරීටත් එක්ක අපි කියන කිරීට පාලනය කියලා එතනට ගෙනිච්ච. ඒතර 1972 තමයි අපි සම්පූර්ණයෙන්ම ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත් වුණේ. පළමුවෙනි ප්‍රතිසංස්කරණය පස්සේ පාර 1978 යනවා. 1978 වෙදී මම හිතන්නේ අර සියලුම විදේශීය සම්බන්ධතා නැතුව පූර්ණ ස්වෛරී රාජ්‍යයක් 1978 දී අපි ගොඩනගනවා. මම ඒකත් පොඩ්ඩක් මතක් කරේ මගේ මතකයත් එක්ක. අපි පහුගිය දිනේ නිදහස් දිනෙත් සමරපු නිසා ඉතින් ආයෙම යනවා
බ්‍රිතාන්‍ය පැත්තට. දැන් අපි බ්‍රිතාන්‍ය ගැන කතා කර හිටියේ. බ්‍රිතාන්‍යයේ තියෙන විශේෂ ගුවන් සේවාවක් ඒකේ නම තමයි SAS කියලා අපි ෂෝට් නේම් එක කියනවා. ඒකේ එහෙම කිව්වම තමයි ගොඩක් අය දන්නේ. හැබැයි හරි එක තමයි ස්පෙෂල් එයාර් සර්විස්. එතකොට මේක ඩේවිඩ් ස්ටර්ලින් විසින් 1941 දී පිහිටපු රෙජිමෙන්ටුවක්. මේක අවසානයේදී 1950 දී ප්‍රතිසංස්කරණයක් මගින් නැවත මෙය බලකායක් බවට පත් කරනවා. මේ බලකාය ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම, ප්‍රාණ අපකරුවන් මුදා ගැනීම සහ ඍජු ක්‍රියාමාර්ග සහ විශේෂ ඔත්තු බැලීම ඇතුළු භූමිකාවන් ගණනාවක විශේෂඥතාවයක් දක්වනවා. මෙන්න මේ SAS පිළිබඳ බොහෝ තොරතුරු ඉතා රහස්‍යගතව පවතින අතර එහි මෙවුම් වල රහස්‍යභාවය සහ සංවේදීතාවය නිසා බ්‍රිතාන්‍ය රාජ්‍යයත් ආරක්ෂක අමාත්‍යාංශයත් විසින් මේ ඒකකය පිළිබඳව කිසිම අදහසක් පිටට දෙන්නේ නැහැ. SAS වල තේරීම් පාඨමාලාවේ පළවෙනි අනුවාදය 1952 දී ජෝන් වුඩ්හවුස් විසින් නිර්මාණය කරන එක්සත් රාජධානියේ විශේෂ බලකායන් මහ ජනතාවගෙන් ඍජුවම බඳවා ගන්නේ නැහැ. දැන් අපි අර ස්පෙෂල් ටාස්ක් ෆෝර්සස් කියනවා. එතකොට අපිට තියෙනවනේ බලකා ගොඩක්. හැබැයි ඒව නම් සාමාන්‍යයෙන් ඍජුව බඳවා ගන්නේ මහ ජනතාවගෙන්. හැබැයි මෙන්න මේ SAS කියන එකට නම් ඍජුව බ්‍රිතාන්‍ය ජනතාවගෙන් බඳවා ගන්නේ නැහැ කියලා තමයි කියන්නේ. එක්සත් රාජධානියේ සන්නද්ධ හමුදාවන්හි වත්මන් සියලුම සමාජිකයන්ට විශේෂ බලකායක් තෝරා ගැනීම සඳහා ඉල්ලුම් කළ හැකි නමුත් අපේක්ෂකයන්ගෙන් බහුතරයක් රාජකීය මැරීන් හෝ පැරෂුට් රෙජිමෙන්තු තුලින් පමණක් තෝරා ගන්නවා. තේරීම වසරකට දෙවරක් පවත්වනවා. මේ තේරීම සිදුවන්නේ ගිම්හාන යෙදී වරක් සිදු වෙනවා. ශ්වීත ඍතුවේදී වරක් සිදු වෙනවා. සාමාන්‍ය අපේක්ෂකයන් 10% පමණක් මූලික පාඨමාලාවෙන් සුදුසුකම් ලබනවා. 2014 ඉඳ 22 අතර කාලය තුල සන්නද්ධ තර්ජනවලට එරෙහිව සටන් කිරීමට වඩා පුහුණු වීම සහ අභ්‍යාසවලදී මරණ වැඩි වුණා කියලා කියනවා. ආසන්න වශයෙන් අපේක්ෂකයන් 200කින් දෙදෙනෙකුන් යොත් කණ්ඩායමක් බොහෝ දෙනෙක් පළමු දින කිහිපය තුල ඉවත් වෙනවා. අවසානයේ 200 නුත් මෙයාලා තෝරගන්නේ 30යි. කියන්නේ මේ මෙහෙයුමේදී ගොඩක් දෙනා මිය යනවා. ඒත් එක්කම ඒ මිය ගිහිල්ලත් ඉතුරු වෙනවලු 200ක්. ඒ 200 දෙනාගෙනුත් මෙයාලා කියන්නේ 2022 වර්ෂයේදී මෙයාලා තෝරගන්නේ 30 දෙනෙක් විතරයි. ඒ කියන්නේ ඉතුරු වෙලා තියෙන 30 දෙනයි. බොහෝ දෙනෙක් පළමු දින කිහිපෙම ඉවත් කරනවලු අර 200 දෙනාගේ. අවසානයේ ඒ තවත් කිහිප දෙනෙක් මිය යනවා. ඉතින් අවසානයේදී ඉතුරු වෙන්නේ මේ බලකායේ සමාජිකයන් විදියට තෝරා ගැනීමේ ක්‍රියාවලියේදී 30 දෙනෙක් පමණයි. තේරීමේ සීලම අධ්‍යයන සම්පූර්ණ කරන අය මෙහුම් බලගණයකට මාරු කරනු ලැබෙනවා. 2018 ඔක්තෝබර් මාසයේදී බඳවා ගැනීමේ ප්‍රතිපත්තිය වෙනස් කරලා තියෙනවා. එමගින් කාන්තාවන්ට පළමු වරට SAS සමාජිකයන් වීමට ඉඩ සලස්සලා තියෙනවා 2018 දී. 2021 අගෝස්තු මාසයේදී පූර්ව තේරීමේ පාඨමාලාව සමත් වූ පළමු කාන්තාවන් දෙදෙනෙක් වතර ඔවුන් සම්පූර්ණ පාඨමාලාව සඳහා සුදුසුකම් ලබනවා. කාන්තාවනු තොන්න එල්ලීගෙන යනවා. මම මේ පුහුණුවට තෝරා ගැනීමේ ක්‍රියා පටිපාටිය ගැනයි කියන්නේ. මොකද ගොඩක් දෙනා මේ පුහුණුව ගැන දන්නේ බ්‍රිතාන්‍යයේ තියෙන SAS කියලා එකක් එච්චරයි. එතනින් එහාට මේක ටෙරරිසම්ස් ලයික් ඒ වගේ රෙස්කියු වලට යන වැරෙන මේකේ මොනවාද කොහොමද මේ ප්‍රොටෝකෝල් එක යන්නේ කියලා ගොඩක් අය දන්නේ නැහැ. ඒත් එක්කම තමයි ඊට පස්සේ තෝරා ගැනීමේ පළමු අධ්‍යයන වන යෝග්‍යතා අධ්‍යයන සති 4ක් පවත්වන අතර බ්‍රේකන්ස් බීක්ස් හි සිදු වෙනවා. මේ අධ්‍යයනයේදී සෙන්බ්‍රිජ් පුවනුවද ඇතුළත් වන අතර සාමාන්‍යයෙන් අපේක්ෂකයන් 200කින් පමණ ආරම්භක වෙනවා. පළමු අපේක්ෂකයන් පැමිණීමෙන් පසු පෞද්ගලික යෝග්‍යතා පරීක්ෂණයක් සම්පූර්ණ කරනවා. එය මිනිත්තු 2කින් අවම වශයෙන් සිටප් 50ක්, මිනිත්තු 2කින් පුෂප් 60ක් සහ මිනිත්තු 10 තප්පර 30කින් සැතපුම් 1.5 කිලෝමීටර් වලින් අතත් කිලෝමීටර් 2.4ක් දිවීමකින් සමන්විත වෙනවා. ලේසි නෑ හිතන්නකෝ මිනිත්තු 10 තප්පර 30කින් කිලෝමීටර් 2.4ක් දුවන්න ඕන, මිනිත්තු 2කින් පුෂප් 60ක් සම්පූර්ණ කරන්න ඕන, ආයෙ මිනිත්තු 2කින් අවම වශයෙන් සිටප් 50ක් තියෙන්නට ඕන. ඒ වගේම ඒකට රාත්තල් 25ක උපකරණ රැගෙන පැය 2කින් සැතපුම් 8ක්, ඒ කියන්නේ කිලෝමීටර් 13ක් ගමන් කිරීම ඇතුළත් වෙනවා. අපේක්ෂකයන් පසු සීමිත කාල සීමාවක් තුළදී රට හරහා ගමන් කරමින් සෑම
දිනකම ආවරණය වන දුර වැඩි කරනවා. මෙය එන්ඩියුරස් ලෙස හඳුන්වන අතර විනදරා ගැනීමේ පරීක්ෂණයකින් අවසන් වන අතර අපේක්ෂකයන් පැය 20කින් පෙන් වයි ෆෑන් කන්ද මේ කන්දේ උස මීටර් 886යි අඩි 2907ක් ඉහළට සහ පහළට බැසීම සමගින් සම්පූර්ණ කර උපකරණ සමග සැතපුම් 40ක් සැතපුම් 40ක් කියන්නේ කිලෝමීටර් 64ක් ගමන් කරනවා. මේ අධ්‍යයර අවසන් වන විට අපේක්ෂකයන්ට මිනිත්තු 30ක් ඊට අඩු කාලයකින් සැතපුම් 4ක් ඒ කියන්නේ කිලෝමීටර් නැවතත් 6.4ක් ධාවනය කිරීමට සහ මිනිත්තු 90ක් ඊට අඩු කාලයකින් කිලෝමීටර් 3.2ක් පිහිනීමට හැකි වෙන්න ඕන. මම නම් හිතන්නේ දෙයියනේ මේක නම් පුදුමම යෝග්‍යතා ක්‍රියාවලියක් නේද? අපේ ඇත්තටම ඒක තමයි මුලදිම කිව්වේ ලොකු ප්‍රමාණයක් මේකට සම්බන්ධ වෙන. මොකද බ්‍රිතාන්‍යයේ තියෙන ප්‍රධානතම සේවාවක් මේ ගුවන් ආරක්ෂිත සේවාවක්. ඉතින් මේකට බැඳෙන එක ලේසි නැහැ. බැඳීමේ ආසාවක් තිබුණත් ගොඩක් අය මගදීවත් වෙනවා කියලා මුලින්ම මං කිව්වේ අන්නේ නිසා. යෝග්‍යතා අධීර සම්පූර්ණ කිරීමෙන් පසු අපේක්ෂකයන් වෙහෙසට පත්ව සහ ආතතියෙන් සිටියේදී UKSF ඒ කියන්නේ එක්සත් ජනපද විශේෂ බලකා මෙහෙයුම් සඳහා සැලසුම් කිරීමේ හැකියාව තක්සේරු කිරීමට සතියක් ගත කිරීම අවශ්‍ය වෙනවා. කඳුකර පුහුණුවෙන් පසුව වනාන්තර අධීර බෙලිස්, බ්‍රූනයි හෝ මැලේසියාවේදී සිදු වෙනවා. අපේක්ෂකයන්ට සංචලනය මුර සංචාර සිදු කිරීම සහ වනාන්තරයේ දිවි ගලවා ගැනීමේ කුසලතා උගන්වනු ලැබෙනවා. අපේක්ෂකයන් පසුව එක්සත් රාජධානියට ආපසු ගොස් සටන් සැලසුම් සහ විදේශීය ආයුධ පිළිබඳ පුහුණුව ආරම්භ කරන අතර පසුව සටන් දිවි ගලවා ගැනීමේ අභ්‍යාසවලට සහභාගී වන අතර සතියක් පුරා සිදු කරන ලබන පැන යාම සහ මගහැරීමේ පුහුණුවෙන් පසු මේක අවසන් වෙනවා. අපේක්ෂකයන් මුර සංචාර වලට සූදානම් කර ඇති අතර දිවි ගලවා ගැනීමේ උපකරණ වලින් පිරුණු ටින් කෑන් එකක් හැර වෙනත් කිසිවක් නොමැතිව දෙවන ලෝක යුද්ධ යුගයේ නිල ඇඳුම් වලින් සැරසී හිරු උදාව වෙන විට නිශ්චිත ගමනාන්තයකට යන ලෙස කියනු ලබනවා. අවසානයේ තේරීම් පරීක්ෂණය වන ප්‍රශ්න කිරීමට ප්‍රතිරෝධය දැක්වීම. අපි කියනවනේ RT කියලා. පැය 36ක් නොනවත්වා සිදු කරනවා. බුදු අම්මේ මට කියන්න තියෙන අතරම පුදුම තරම් තේරීම් ක්‍රියාවලියක් මේ දැන් අවසන් වෙයි කියලා මම හිතනව නෑ. තවත් වෙන අවසානයේදී තමයි RT examination කියලා අපි කියනවා. අවසාන තෝරා ගැනීම පරීක්ෂණය. මේකට අපි කියන්නේ ප්‍රතිරෝධය දැක්වීම. මේක අපේ ක්‍රියාත්මක වෙනවා. හැබැයි මං හිතන්නේ අපේ පැය 36ක් ක්‍රියාත්මක වෙනවා කියලා නොනවත්ව මේකෙදී ප්‍රශ්න කිරීමට ප්‍රතිරෝධය RTI යනු සතුරා විසින් අල්ලා ගැනීමෙන් පසු නින්දාව සහ වදහිංසා පැමිණවීම වැනි ප්‍රශ්න කිරීමේ ශිල්පීය ක්‍රමවලට ප්‍රතිරෝධය දැක්වීම සඳහා සොල්දාදුවන් පුහුණු කිරීම සඳහා සොල්දාදුවන්ට ලබා දෙන හමුදා පුහුණුව. පුහුණුවන්නන් හුදකලා කිරීම, නින්දා හිමි කිරීම, මානසිකව දුර්වල කිරීම, දිගු කාලයක් නිර්වත් කිරීම, ලිංගික නින්දාව සිදු කිරීම, උණුසුම, ජලය සහ ආහාර අහිමි කිරීම වැනි ක්‍රියාවන්ට භාෂණය කිරීම සිදු කරනු ලබනවා. ප්‍රශ්න කිරීමේදී භාවිතා කරන මෙම ශිල්පීය ක්‍රම බොහොමයක් ජාත්‍යන්තර නීතියට පටහැනිව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මෙවැනි තා දුෂ්කර පුහුණුවකින් පසු බිහිවන මෙම සුපිරි ගණයේ සොල්දාදුවන් මුළු බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවට මැත්තේ ඉතාමත්ම සීමිත ප්‍රමාණයක්. SAS ලගේ විශේෂ මෙහෙයුම් කිහිපයක් ඔන්න මම තොරතුරු එක්ක ඊළඟ ඔයාලට දෙන්නම් ඊළඟ සතියේකදී ලෝවටා සෙග්මන්ට් එකකදී ඔයාලට මතක ඇති මේ SAS ලගේ ඇඳුම ගැන මම කිව්වොත් අර අපි බලලා තියෙනවා මට ෆිල්ම් එකේ හරියටම නම ඔළුවට දැන් එන්නේ නැහැ. හැබැයි බ්‍රිතාන්‍ය සම්බන්ධ ෆිල්ම්ස් බලද්දී පරණම බ්‍රිතාන්‍ය හමුදාව වැඳන් ඉන්න කිට් සීන් අර අමුතුම නිකන් කොළ පාට කියන්නත් බෑ. අමුතුම කලයකට ඩල් ග්‍රීන් වගේ කලයක අර පරණම හමුදා කිට් එක. කියන්නේ අපි කියමු අර අපි පරණම ෆිල්ම්ස් බලන්නේ බ්‍රිතාන්‍යයේ ආන්නේ ෆිල්ම්ස් වල තියෙන නිකන් හමුදා ඇඳුම් තියෙන කිසිම ලෝගෝ එකක් මොනවත් නැතිව
නිමෝණු හමුදා ඇඳුමක් පැත්තෙන් විතරක් බ්‍රිතාන්‍ය ලෝගෝ එක ගහලා තියෙනවා රටේ නැෂනල් ලෝගෝ එක. ඊට පස්සේ තියෙනවා මෙයාලට අර රාජකීය රජින ගාව ඉන්න කට්ටියට තියෙනවනේ අපූර්ව සංකේතයක්. මේ සංකේතي පොඩ්ඩක් වෙනස් කරලා මෙයාලට ගහලා තියෙනවා. අත්තම කිව්වොත් ඒක හිතා ගන්න බැරි හමුදා මෙහෙයුමක් සිදු කරලා තියෙනවා මොහොන්. ඒ වගේම අතිදක්ෂ කණ්ඩායමක් සිතාමත්ම සුළු පිරිසක් ඉන්න කණ්ඩායමක් විදිහටත් මෙන්න මේ කණ්ඩායම හඳුන්වන්න පුළුවන්. ඉතින් ගොඩක් මේ කාලේ යුදමය තත්වයන් පිළිබඳව කතා වෙන නිසා මම ඔයාලට හිතුවා මේක මේ විදිහට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. හරි. ඔන්න අපි දැන් බ්‍රිතාන්‍යයටත් ගියා, ඊට පස්සේ ඉරාක් වලටත් ගියා. ඊළඟට මම කොහාටද යන්න සූදානම් වෙන්නේ? ඊළඟට යන්න සූදානම් වෙන තැන ගැන කියන්න කලින් නැවත වරක් මම සූදානම් වෙනවා විරාමයකට යන්න. විරාමයකට යන්න කලින් වෙලාව මතක් කරන්නම්. 5:05 මිනිත්තු 14යි. දෙකටම අපි වහගෙන ඉන්න අපේ Good News Radio. ඉතින් නැවත වරක් ගන්න මම විරාමයේ කියන අනතුර ලෝවතා සෙග්මන්ට් එකත් එක්ක ඔයාලත් එක්ක එකතු වෙනවා. ඉතින් මේ දවස්වල මම දන්නේ මම බ්‍රිතාන්‍ය ඇමරිකාවෙන් එහාට යන ලෑස්ති නැද්ද මන් දන්නේ. ඊළඟටත් මම ඔයාලට කියන්න හදන්නේ ඇමරිකාවේ තියෙන තවත් සුවිශේෂී කරුණක් පිළිබඳව. ඉතින් මේක ගැන කතා කරොත් ඇමරිකාවේ අපි දන්නානේ ගොඩක්ම අපේ අදහසකට ගත්තොත් මේ ඇමරිකාව සොයා ගැනීමෙන් අනතුරුව ලෝකයේ තිබ්බ ගොඩාක් තවත් ජෛව රහස් එළියට ආවා කියලා අපි දන්න කාරණයක් තියෙනවානේ. එතකොට ඇත්තටම අපි දැකලා නැති ඩයිනෝසරස්ලාගේ එතකොට ගොඩාක් අපි දැකලා නැති ලොකු මත්ස්‍ය විශේෂ කාණ්ඩවල උපත මෙන්න මේ හානුබද්ධව වුණා කියලා මතයක් තියෙනවා. හැබැයි ඒවට නිශ්චිත කාල සීමාවන් මේව කොහොමද උනේ කියන එක ඉතිහාසයට අයිති කාරණාවක්. ඒ වගේ අපි හරියටම කාලවකවානු දන්නේ. හැබැයි මේ කතා කරන කෙනා ගැන නම් මිලියන ගණනාවක වසර මිලියන ගණනාවක ඈත අතීතයක් තියෙන කෙනෙක්. හැබැයි බය නැතුව මට කියන්න පුළුවන් තවමත් මොහු ජීවත් වෙනවා. මිලියන ගානක සම්භවයක් තිබුණාට මිලියන ගානක් ඈත අතීතයේ මෝ ජීවත් වුණාට තවමත් වඳ වීගෙන යන අවදානම් වර්ගයේ කාණ්ඩයට අයත් වෙන කියන්නේ අවදානම් කියන්නේ මිනිස්සුන්ට අවදානමකට වඩා මේ වඳ වී යන නැති වී යන අවදානමකට ලක්වුණු සුවිශේෂී සත්වයක් පිළිබඳව තමයි මම කතා කරන්න යන්නේ. අහලා තියෙනවද ඇමරිකන් ඇලිගේටර් කියලා? සමහර මේ ෆිල්ම්ස් වල මම දැකලා තියෙන ඇඩ්වෙන්චර් මූවීස් වල ඇලිගේටර්ස්ලා කියලා ඉන්නවා. හැබැයි පොඩක් හරි කෙනාගෙන් පොඩ්ඩක් විකෘති කරලාද මන්ද? මොකද හරි කෙනා ගැන මම දැන් අධ්‍යයනය කරලා බලද්දී එහෙම ලොකු බලපෑමක් හරි කෙනාගේ නෑ. හරියටම මේ ඇලිගේටර් කිව්වට පස්සේ ඔයාලට මේ ඇමරිකන් ඇලිගේටර්ස් කොයි වගේද කියලා මම මවා ගන්න කියන්නම් මුලින්ම. මොකද එතකොට ඔයාලට මතකයක් එයි කවුද මම මේ කියන්නේ කියලා. ඇමරිකන් ඇලිගේටර් කියන්නේ ක්‍රොකඩයිල් ඉන්නවනේ, ක්‍රොකඩයිල්ස්ලාගේ ටිකක් දිග එකක්. දිග කියන්නේ ඕ ක්‍රොකඩයිල්ට වඩා ටිකක් වේගවත් සහ අරයාගේ ජීවිකා ලක්ෂණ නෙමෙයි. හැබැයි ඒ ස්වරූපය තමයි තියෙන්නේ. කොහොම හරි කිඹලට වඩා ඔහුගේ මේ අත් එහෙම ලොකුයි, දිගයි ටිකක්. ප්‍රමාණින් සහ විශාලත්වයෙන් නම් ගොඩක්ම අරගොල්ලන්ට වඩා ලොකුයි. හැබැයි පිහිටීම සහ හැමේ ස්වභාවය, එතකොට වර්ණය සහ පෙනුම තනිකරම කිඹුලට සමාන වෙනවා. ඉතින් මෙන්න මේ ඇමරිකන් ඇලිගේටර් කියන්නේ උණුසුම් සහ ආර්ද්‍ර පරිසරවල ජීවත් වෙන දැඩි බලවත් මත්ස්‍ය භක්ෂක සතුන්ගෙන් කෙනෙක්. මේ සත්වයා ඇමරිකාවේ මධ්‍ය මහා දකුණු ප්‍රදේශවල මධ්‍ය මහා දකුණු හරිනේ මම මුලින්ම කිව්වා ඇමරිකාවේ මධ්‍ය මහා දකුණු ප්‍රදේශවල ගංගා වැව් හා මැෂ් උයන්වල තමයි ජීවත් වෙන්නේ. වසර මිලියන ගණනාවක් ඈත අතීතයක් තියෙන මේ සත්වයා මෙතෙක් පැවත සිටීම ඇත්තටම විශ්මයජනක කාරණාවක්. මොකද අපි දන්නවනේ වසර මිලියන ගාණක් කියද්දී අපි එහෙනම් හිතනවානේ තාම ඩයිනෝසරස්ලා ඉන්නවනේ කියලා නේද? හැබැයි එයාලා ජුරාසික් පාක් එකේ විතරක් ඉන්නවා. අපිට දැන් සජීවීව දැක බලා ගන්න හැකියාවක් නැහැ. හැබැයි ඇමරිකන් ඇලිගේටර්ස් නම්
තාම ඉන්නවා. මේ සත්වයා ගැන කතා කරොත් මගේ ඉතිහාසයට ගියොත් ඇලිගේටර්ස්ලා ඩයිනෝසරස්ලටත් පෙර කාලයක සිට පෘථිවියේ ජීවත් වූ සත්ව කොටසක්. ගොනෝෆෝරසස් නම් මෙයගේ ගල්ලු මත්ස්‍ය භක්ෂයන්ගේ ආදි උරුමයක කොටසක් වෙනවා කියලාත් කියනවා වාර්තාවලට අනුව. මෙයාලා ක්‍රොකොඩයිල් වර්ගයටද සමීපව සම්බන්ධ වෙනවා. මෙයාලගේ භෞතික ලක්ෂණ ගත්තොත් ප්‍රමාණය සහ බරින් ගත්තොත් පිරිමි ඇලිගේටර් කෙනෙක් මීටර් 4 ඉඳන් 4.5ක්. ඒ කියන්නේ අඩි වලින් ගත්තොත් අඩි 13ත් 15ත් අතර ප්‍රමාණයක් මෙයාලා දිගයි. ඔවුන්ගේ බර කිලෝග්‍රෑම් 400ක් පමණ වෙනවා. ඒ කියන්නේ බර හිතන්නකෝ කිලෝග්‍රෑම් 400 කියන්නේ. එතකොට මොවුන්ගේ දත් සහ මුඛය පිළිබඳව කතා කරොත් මේ ක්‍රොකොඩයිල් වගේ නිසා මම මේ කතා කරන්නේ ඔවුන් සතු උගුරෙන් ඉහළට පැමිණෙන ශක්තිමත් දත් 80කට වැඩි සංඛ්‍යාවක් පිහිටලා තියෙන එකම හැපීමකින් එක හැපීමක් බල 2000ක් පමණ ශක්තියකින් හැපීමක් නිපදවන්න පුළුවන්ලු. හිතන්නකෝ අපි වහුණුත් එවනේ මත්ස්‍ය භක්ෂකය කිව්වට ඉතින් මාංශ භක්ෂකත් විය හැකි වෙන්න පුළුවන් නේද? කොහොම හරි එක සැපීමක් බල 2000ක පමණ ශක්තියකින් නිපද වෙනවලු. එතකොට මොවුන්ගේ හැමේ වර්ණය ගත්තොත් කළු සහ අඳුරු කොළ පැහැයකින් යුත් ශක්තිමත් කොරපතු වැනි තද මතු පිටක් යුත් අවිවර්ණ අවිවරිත වියලි සමක් තමයි මෙයාලට තියෙන්නේ. ඒක මම අර ක්‍රොකොඩයිල්ස්ලා වගේමයි මෙයාලගේ පෙනුම. පොඩක් ඔයාලා Google එකේ සර්ච් කරලා බලන්න. මොකද මට මෙතන ඔයාලට පෙන්වන්න හැකියාවක් නැහැ. කවුරු ගැනද මේ කියන්නේ කියලා. ඒ නිසා චුට්ටක් Google එකට ගිහලා පොඩක් සර්ච් කරලා බලන්න. එතකොට අනිවාර්යයෙන්ම පෙන්නයි. ඒ වගේම මෙයාලගේ නැවතීම සහ ජීවන ගෝලීය ව්‍යාපෘතිය ගැන කතා කරොත් ඇමරිකානු ඇලිගේටර්ස්ලා විශේෂයෙන්ම ෆ්ලොරිඩා, ලුසියානා, ජෝර්ජියා සහ මිනිසෝටා කියන ප්‍රදේශවල තමයි ජීවත් වෙන්නේ. ඔවුන් බොහෝ විට මැෂ් උයන්වල ගංගා, වැව් සහ කැලෑවන් තුළ දැකගත හැකි වෙනවා. උණුසුම් හා ආර්ද්‍ර පරිසරයන්ට අනුගතව තමයි මොවුන් ජීවත් වෙන්නේ. මොවුන් ගැන ජනප්‍රවාද වලත් මෙන්න මෙහිම කරුණු සඳහන් වෙනවා. ඇමරිකාවේ ජනප්‍රවාද වලින් ඇලිගේටර්ස් වලින් දරුණු හා අවදානම් මත්ස්‍ය භක්ෂකයන් ලෙස විශ්වාස කරනවා. විශේෂයෙන්ම ෆ්ලොරිඩාවේ ඉන්න මිනිස්සුන්ට මං කියවනේ ෆ්ලොරිඩාවේ ඉන්න මිනිස්සුන්ට මේක දැඩි අවදානමක් විය හැකි බවට විශ්වාස කරනවලු. මොකද දැන් මත්ස්‍ය කිව්වම ඉතින් like මාංශනේ නේද? මේකේ මුලින් මත්ස්‍ය යන්න ආහාරයට ගන්නවා කියලා තිබුණාට ඒකයි මම කිව්වේ මොවුන්ගේ දැන් කිමුලා අපි ගන්නෙත් මත්ස්‍ය භක්ෂකෙක් විදියටනේ. හැබැයි කිමුලා මිනිස්සුත් කනවානේ නේද? ඒ විදිය තමයි ඇලිගේටර්ස්ලා දැන් මෙයාලගෙන් දැඩි ලෙස තර්ජනයක් වෙලා තියෙනවලු ෆ්ලොරිඩාවල ඉන්න මිනිස්සුන්ට. මොකද ඒ මිනිස්සු ජීවත් වෙන ප්‍රදේශයක් හින්දා මොවුන් වාසය කරන නිසා. ඇමරිකානු ඇලිගේටර්ස් මේ වන විට අවදානම් වර්ගයකට අයත් වෙන්නේ නැහැලු. අර මම එකේ කලින් කිව්වේ මෙයාලර මේක දැන් අපි කියනවානේ අවදානම් වර්ගයට අයත් වෙන සත්ව කාණ්ඩ ඉන්නවනේ. ඒ කාණ්ඩයට ඇමරිකන් ඇලිගේටර්ස්ලා අයත් වෙන්නේ නැහැලු. හැබැයි ඔවුන්ගේ පරිසරය විනාශ වීමෙන් සහ මිනිස් ක්‍රියාකාරකම් නිසා මොවුන් දැඩි ලෙස පීඩාවට පත් වෙනවා. ඒ නිසාම මොවුන් වඳ වී යාමේ තර්ජනයක් තියනවා කියලා කියන්නේ මොවුන් වඳ වී ගියොත් වසර මිලියනක ගානක අර අපිට තිබුණු සම්පතක් විනාශ වෙලා යනවා කියලා පරිසරවේදීන් අදහස් දක්වනවා. හැබැයි ඒක මානුෂීයව මිනිසුන්ගේ අතතර අපේ අලි මිනිස් ගැටුම වගේ තමයි නේ. අලියෝ ආරක්ෂා කරන්න කියලා පරිසරවේදීන් කියනවා. හැබැයි මිනිස්සු මේ පැත්තෙන් කියනවා නෑ අපිව අපිට තරචනයක් කියලා. හැබැයි මේ ඇලිගේටර්ස්ලාටත් එහෙම තත්වයක් තමයි දැන් මට පේන්නේ උදා වෙලා තියෙන්නේ. ඉතින් ඔවුන් පරිසරය සඳහා අත්තටම අත්‍යවශ්‍ය මත්ස්‍ය භක්ෂකින් වීම තවත් හේතුවක්. ඉතින් ඔවුන් ආරක්ෂා කර ගැනීම මිනිසුන්ගේ අවසාන වශයෙන් මම කියන වගකීමක්. ඒ හින්දා පරිස්සම් වෙලා අපි නෙමෙයි අපිට නැහැනේ නේද? ඇමරිකන් ඇලිගේටර්ස්ලා ආරක්ෂා කරගත්තොත් වසල මිලියන ගානක පුරාවෘත්තයක් අපිට තව කාලයක් ඉතුරු වෙයි ඇමරිකාවේ මෙන්න මේ කියන ප්‍රදේශ වලින්. අපිටත් ඉතින් ආරක්ෂා කරගන්න ගොඩක් දේවල් තියෙනවා. හැබැයි අපේ මිනිස්සු අනිත් රටවල ඒව ආරක්ෂා කරගන්න බැලුවට අපේ රටේව
විනාශ කරගන්නමනේ බලන්නේ. ඒ නිසා ඔන්න අපේ රටේ ඇමරිකන් ඇලිගේටර්ස්ලා නැති වුණත් අපේ රටෙත් තියෙනවා බොහෝ ස්වාභාවික සම්පත් ලොකු ප්‍රමාණයක් අපිට තියෙනවා. ජෛව විවිධත්වයක් තියෙනවා. වැසි වනාන්තර ස්වාභාවික වරායන් තියෙනවා. එතකොට එතනින් එහාට ගියාම ස්වභාවිකව නිර්මාණය වුණු හරි ලස්සන වටපිටාවක් පරිසරයක් ස්වාභාවික සම්පත් අපිට තියෙනවා. මේවා අපිත් වසර ගණනාවක් පරිස්සම් කරගත යුතු. ඒ වගේම අපිත් සත්වෙනුත් ඉන්නවා අපි පරිස්සම් කරගන්න ඕන අය නේද? ඉතින් ඒ ගැනත් අපි පොඩ්ඩක් අපේ පැත්තෙන් හිතමු. ඇමරිකාවෙන් හිතයි ඇමරිකන් ඇලිගේටර්ස්ලා ගැන. හොඳයි ඔන්න මං සූදානම් වෙනවා නැවත වරක් ලස්සන විරාමයකට යන්න. විරාමෙන් අනතුරුව නැවත වරක් ඔබ එක්වන්නේ ලොවවතා සිග්මටිකත් එක්ක. ඉතින් දැන් ඔන්න හරියටම වෙලාවත් 3:05 මිනිත්තු 32ක් වෙලා තියෙනවා. අපි ඊළඟට කතා කරන්න සූදානම් වෙනවා තරු ගැන. දැන් අපි හඳ ගැන කතා කරා. ඊට පස්සේ ආයෙම එතනින් ඔළුව අපි අරගෙන ගියා වෙනස්ම කෝණයකට වෙනස්ම දිශාවලට ගිහිල්ලා අවසානයේ අපි ඇමරිකන් ඇලිගේටර්ස්ලා පිළිබඳව කතා කරා. ඊළඟට මම යනවා අපි හැමෝම ආදරය කරන තරු ගැන කතා කරන්න. මේ තරු ගැනත් හඳ වගේම ලස්සන කතා ලියවිලා තියෙනවා. ගොඩක් තරු ගැනත් කතා බහට ලක් වෙනවා නේද? අපි හරි ආසයි තරු බලන්න. තරු වලින් ලස්සන ස්ටෝරීස් තියෙනවා. තරු රටා තියෙනවා. මෙන්න මේ තරු ගැන කතා කරද්දී අපි දැන් මම ඔයාලත් එක්ක යන්න හදනවා තරු වල දීප්තිමත් අභිරහස් ටිකක් අරගෙන කොස්මික් ගමනකට අපි ගිහිල්ලා බලමුද? තරු කිව්වම අපි දන්න හැමෝම ආදරය කරන දෙයක්නේ. විශ්වයේ දීප්තිමත් ආභරණයක් තමයි මේ තාරකා කියන්නේ. සේවස් ගණනාවක් තිස්සේ මානව වර්ගයාගේ සිත් ඇඳ බැඳ ගන්න සමත් වෙච්ච දෙයක්. ඒ වගේම පුරාණ මිත්‍යාවන් එක්ක මේ නවීන විද්‍යාව දක්වා ඒව හරිම ලස්සනට විස්මයානුකූලව අනුබල දෙනවා මෙන්න මේ තරු කියන එක. ඉතින් නමුත් මේ සිත් ඇඳ ගන්න ආලෝකයේ පිටිපස්සේ තියෙන්නේ මොනවද? තාරකාවල ජීවය සහ රහස් ගවේෂණය කිරීමට එන්න මාත් එක්ක යන්න. විශ්වයේ ගෘහ නිර්මාණ ශිල්පීන් ගැන ඒත් එක්කම ඔයාලට දැනගන්න පුළුවන්. මේ තරු කියන්නේ මොනවද? තරු කියන්නේ ගුරුත්වාකර්ෂණය මගින් එකට රඳවා ඇති මූලික වශයෙන් හයිඩ්‍රජන් සහ හීලියම් යන උණුසුම් වායුවේ දැවැන්ත ගෝලයන්. ආයෙත් මං කියන්නද? ටිකක් බර වැඩි වගේ කියලා හිතනවා නම් මෙන්න මෙහෙම කියන්න. හයිඩ්‍රජන් සොයි හීලියම්ස් කියන උණුසුම් වායු වල දැවැන්ත ගෝල තමයි මෙන්න මේ තරු කියන්නේ. ඔවුන්ගේ හරය තුල විශ්මජනක ක්‍රියාවලියක් තියෙනවා. මේකේ නෂ්ටික විජලනය ගැන තමයි අපි දැන් කතා කරන්නේ. මේ ක්‍රියාවලිය හයිඩ්‍රජන් පරමාණු හීලියම් බවට විලයනය කර අසාමාන්‍ය ශක්ති ප්‍රමාණයක් නිකුත් කරනවා. මේ ශක්තිය අභ්‍යවකාශයේ විශාලත්වයේදී තාරකා දීප්තිමත් ලෙස බැබලෙන පරිදි පිටතට ගමන් කරනවා. තරුවක ජීවිත කතාව ගැන කතා කරොත් විශ්වයේ ඇති සියලුම දේ මෙන්ම තරුවලටද ආරම්භයක් සහ අවසානයක් තියෙනවා. ඔවුන්ගේ ගමන ඔවුන්ගේ ස්කන්ධයෙන් හැඩගස්ව ඇති අතර ආකර්ෂණීය අදියරවල අනුපිළිවෙලින් මට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. පළවෙනියේදී නිහාරිකාවක උපත අපි කියනවා අපි අහලා තියෙනවානේ විද්‍යාව ඉගෙන ගනිද්දී මේ නිහාරිකාවක උපතේදී තාරකා ජීවය ආරම්භ කරන්නේ නිහාරිකා නම් වායු සහ දූවිලි යෝධ වලාකුළු වලින්. ගුරුත්වාකර්ෂණයේ මේ ද්‍රව්‍ය එකට ඇදගෙන අනාගත තාරකාවක බීජය වෙන ප්‍රෝටෝස්කාවක් සාදනවා. එතකොට මේකේ ප්‍රධාන අනුක්‍රමණය අධීර වෙන්නේ නෂ්ටික විලනය. මට මේ වචනේ කියා ගන්න බැරිද මන්දා. විලයනය. දැල්ලව පස්සේ තාරකාව එහි දිගම සහ ස්ථායි අවධිය වන ප්‍රධාන අනුපිළිවෙලට අතුල් වෙනවා. අපේ සූර්යයා දැනට මේ මාධ්‍යයේ සිටින අතර වසර බිලියන ගණනාවක් තිස්සේ හයිඩ්‍රජන් හීලියම් බවට පත් කරනවා. කොහොමද මේක යෝධයෙක් වෙන්නේ? තාරකාවක් ඒ හයිඩ්‍රජන් ඉන්ධනය අවසන් වූ විට ඒ ප්‍රසාරණය වී සිසිල් වී රතු යෝධයෙකු බවට හෝ ප්‍රමාණවත් තරම් විශාල නම් සුපිරි යෝධයෙක් බවට මේකපත් වෙනවා. තාරකාවේ අවසන් අදියර. තාරකාවක අවසානයේ ඒ විශාලත්වයේ මත රඳා පවතිනවා. කුඩා තරු ඔවුන්ගේ පිටත ස්තර වැగిරෙන අතර දිලිසෙන සුදු වාමනයක් ඉතිරි කරනවා. දර්ශනීය සුපර්නෝවාවක්
තුළ දවන්ත තාරුකා පිපිරි එක්ක ඝන නියුට්‍රෝන තාරකාවක් හෝ සියල්ල පරිභෝජනය කරන කළු කුහරයක් ඉතිරි කරනවා. ඉතින් මෙන්න මේ තරු උවක අවසානයේ වෙන්නේ ඉන්නේ විදිහට මේ තරු වල විවිධත්වය ගැන කතා කරොත් සියලුම තරු එක හා සමාන වෙන්නේ නැහැ. ඒවායේ ප්‍රමාණය, වර්ණය සහ දීප්තිහි වෙනස්කම් ඔවුන්ගේ අත්විදිය අනන්‍යතා නිර්වචනය කරනවා. අපි මෙන්න මෙහෙම කියනවානේ රතු වාමන අහලා තියෙනවද? මෙන්න මේ රතු වාමන කියන්නේ කුඩා සිසිල් සහ ඇදහිය නොහැකි තරම් දිගු ආයු කාලයක් සහිත තාරකාවන්. එතකොට කහ වාමනයන් කියන්නේ අපේ සූර්යයා මෙන් මධ්‍යම ප්‍රමාණයේ සහ මධ්‍යස්ථ උණුසුම් වර්ගයට. නිල් යෝධයන් කියන්නේ දවන්ත දැවෙන උණුසුම් නමුත් කෙටි ආයු කාලයක් තියෙන ඒවට. සුදු වාමනයන් කියන්නේ ඉන්ධන වැය වූ පසු තරුවල සංයුක්ත අවශේෂයට. මේ තරු බබලෙන්නේ ඇයි? එහෙම ප්‍රශ්නයක් කවදාවත් ඇවිත් නැද්ද? මට තිබුණ හැම ප්‍රශ්නයක්. හැබැයි මං හිතාගෙන හිටියේ වෙනම සංසිද්ධියක්. හැබැයි මේක බැලුවම ඒක නෙමෙයි කියලා මට හිතෙනවා. තාරකාවල ආකර්ෂණීය දිලිසීම පෘථිවි වායුගෝලීය නිෂ්පාදනයක්. තාරකා ආලෝකය විවිධ ඝනත්වයන්ගෙන් සහිත වායු ස්තර හරහා ගමන් කරන විට එය නැමි දිලිසෙන මායාව නිර්මාණය කරනවා. මේක හඳුන්වනවා ස්ටෙලර් සයින්සුලේෂන් ලෙස හැඳින්වෙන මෙම සංසිද්ධිය අවකාශයේ රික්තය තුළ අතුරුදහන් වෙනවා. එතකොට තමයි අන්නර නැමී කියන දිලිසෙන මායාව තුළින් තරුව බබලීම සිදු කරන්නේ. විශ්වයේ තරුවල භූමිකාව ගැන කතා කරොත් තාරකා යනු ස්වර්ගීය ආභරණ වලට වඩා වැඩි. එතකොට ඒවා ජීවයට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය නිර්මාණය කරන කොස්මික් කර්මාන්තශාලා වෙනවා. කාබන්, ඔක්සිජන් සහ යකඩ සහ පැවැත්වේ අනෙකුත් ගොඩනැගිලි කොටස් ඒවායේ ගිනිමය හරය තුල ව්‍යාජයි. තාරකා මන්දාකිණි ඇඳගස්වනවා. ග්‍රහලෝක පද්ධති එය ස්ථාවර කරනවා සහ විශ්වය ආලෝකමත් කරනවා. මෙන්න මේක තමයි විශ්වයේ තරුවල භූමිකාවය. තලු පිළිබඳව සිත් ගන්නා කරුණු කීපයක් මම ඔයාලට මතක් කරොත් අපගේ සමීපතම තාරකාව වන්නේ සූර්යයා. කහ වාමනයක් වනත් එය කහ වාමනයක්. එය වසර බිලියන 4.6කට වඩා පැරණි. හිතන්නකෝ වසර බිලියන 4.6ක්. හිතා ගන්නවත් බැරි කාලයක්. මේ ළඟට ආසන්නතම තාරකා වන ප්‍රොක්සිමා සෙන්චුරි ආලෝක වර්ෂ 4.24ක් දුරින් පිහිටලා තියෙනවා. ආසන්නම තාරකාව පිහිටලා තියෙන්නේ ආලෝක වර්ෂ 4.24ක් දුරින්. රාත්‍රී හසේ දීප්තිමත්ම තාරකාව මේක නම් අපි දන්නවනේ නේද? අපි එකට කියනවා සුනකතරුව කියලා. එහෙමත් නැත්නම් කියන සීරියස් කියලා. ඔහු තුළ ඔබ රාත්‍රී හස දෙස බලද්දී සෑම තාරකාවක උපත, දීප්තිය සහ අවසානයේ පරිවර්තනය පිළිබඳ කතාවක් පවසන බව අනිවාර්යෙන් මතක තියාගන්න. මේක විශ්වයේ ආශ්චර්යයක් අහසාලෝකමත් කරනවා පමණක් නෙමෙයි. තාරකා අතර අපගේ ස්ථානය අපට මතක් කර දෙමින් විශ්වය මහා කතාවකට අපිව සම්බන්ධ කර ගන්නවා. මේක තවදුරටත් මම කිව්වොත් මේ කියපු දේ මොකක්ද කියලා රැයට රාත්‍රී හස බලද්දී අපිට පේනවා දැඩි ලෙස දිදුලන තාරකාවන්. ඒ වගේම අපිට පේනවා අඩු ආලෝකයක් තියෙන තාරකාවන්. සමහර ඒවා අපට ගොඩාක් දුරින් හරි චූටියට පෙන්නනවා. නේද? සමහර ඒවා ගොඩාක් ලොකුවට අඩු දීප්තිමත් භාවයකින් පෙන්නනවා. සමහර ඒවා ගොඩක් පොඩියට හැබැයි විශාල දීප්තියක් අපිට පෙන්නනවා. ඇත්තටම ඒ තාරකාවන් වල වෙන වෙනම උපතක් ගැන අර මම කියපු කහවාමනයන්, නිල් යෝධයන්, ඒ වගේම එතනින් එහාට ගියාට පස්සේ සුදු වාමනයන්, රතු වාමනයන් මෙන්න මේ කියනවා තාරකා කොටස් වර්ග තමයි අර මං කිව්වේ. ඒවට අනුව තාරකා අපිට උන්න දැන් වර්ග කරන්න පුළුවන්. දැන් මතකයේද කුඩා සහ දිගු ආයු කාලයක් තියෙනවා නම්, ඒ කියන්නේ ගොඩක් වෙලා අහසේ පායලා තියෙනවා නම් ඒක කුඩායි නම් අපිට ඒක රතු වාමනයක් කියලා නිශ්චිතව කියන්න බැරි වුණත් කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි බැලුව බැලමට ඊට පස්සේ කහ වාමනයක් නම් අපේලා සූර්යයා වගේ දැඩි ආලෝකයක් වීදන මධ්‍යම ප්‍රමාණයකින් යුක්ත වෙන
ඒ කහවාමන තාරකාවන්. එතකොට නිල් යෝධයන් තවන්තයි නිකන් හරිම මේ සරකට පේනවා කියන දීප්තිමත්ම විදියට පේනවා. හැබැයි එයාලගේ ආයු කාලය ඉතා සීමිතයි. සමහර වෙලාවට අර අපි යද්දි 8ට පායලා තියෙන තාරකාව 10ට නැහැ. ඒ අන්නේ නිල් යෝධයෝ වෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ සුදු වාමනයන්. සුදු වාමනයන් වල කිසිම එලියක් නැහැ. යන්තම් අහසේ තියෙනවා අපිට පේනවා. හැබැයි තාරකාවල එලියක් නැහැ. අනේ වයිති වෙන්නේ සුදු වාමන ගණයට. ඉතින් මේවා අපේ ජීවිතේටත් ඇබ්සොබ් කරගන්න පුළුවන්. ජීවිතේටත් අපේ ඇප්ලයි කරගන්න පුළුවන්. අපේ ජීවිතත් මේ මොන වාමනයන් බවට පත් කරගෙන කොච්චර කාලයක් අපි තියාගන්නවද කියන එක අපේ තමයි තියෙන්නේ. හොඳයි. එහෙනම් ඔන්න මම අදට සමගන්න සූදානම් වෙනවා ලෝව වටා සෙග්මන්ට් එක තුලින්. ඔයාලට ඔයාව ලෝකයට අරන් ගියා වගේම ලෝකේ රටවල් කිහිපයක තොරතුරුත් ඒ වගේම මේ විශ්මිත ලෝකයේ තොරතුරුත් ඔයාලට සුළු වශයෙන් අද දවසේදී මම ලබා දුන්නා. ඒත් එක්ක මම හිතනවා තමන්ගේ ජීවිතේටත් මේ දේවල් එකතු කරගෙන මම ඔයාලා හොඳ දෙයක් ලබා ගත්තා නම් ඒක තමයි අපේ එකම බලාපොරොත්තුව. මොකද Good News Radio හැම වෙලාවකම අපි සෙග්මන්ට් නිර්මාණය කරද්දී ඒවා ආශ්‍රිතව ඔයාලගේ ජීවිතයට පොඩි හරි පොසිටිව් මෙසේජ් එකක් අපි දෙන්න උත්සාහ කරනවා. අදත් ඒ විදිහට මම හිතන්නේ සදාම් හුසේන්ගේ ස්ටෝරි එක ඒත් එක්කම අත්නොහරින උත්සාහය සහ කැපවීම ගත්තොත් අපිට බ්‍රිතාන්‍යයේ සේස් ඔපරේෂන් යුනිට් එක හඳුන්වන්න පුළුවන්. එතනින් යහන ගියාට පස්සේ හඳ ගැන කතා කරා. අපි එතනිනුත් අපේ ජීවිතයට ලස්සන දේවල් එකතු කර ගන්න පුළුවන්. ආයෙම අපි තරු ගැන කතා කරා. එතනත් අපේ ජීවිතයට එකතු කර ගන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා. මේ හැමදේම එකතු කරගෙන සුබදායි සතියන්තයක් ගත කරන ලැබෙන සතිය සුබ සතියක් බවට පත් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ගිහින් එන්නම් ලෝවට සෙග්මන්ට් එකෙන් දිගටම අපි වහගෙන ඉන්න තවත් සෙග්මන්ට් එකකට තවත් කෙනෙක් සූදානම් වෙලා ඉන්නවා. යන්න කලින් මතක් කරන්නම් ඔයාලට Good News Radio ඔයාලට අහන්න පුළුවන් හරියටම Good News Radio app එකකින් app එක install කරගන්න පුළුවන් Android වර්ගයේ දුරකථනයක් නම් යන්න Play Store එකට ගිහිල්ලා Good News Radio app එක type කරන්න Good News Radio කියලා. ඊට පස්සේ ඔයාලට පෙන්නනවා app icon එක. ඒක click කරලා app එක install කරගන්න පුළුවන්. ඊට පස්සේ එහෙම නැත්නම් අපේ website එකට ගිහිල්ලා අපිව live අහන්න පුළුවන් මේ අවස්ථාව. app එකකිනුත් අපිව live අහන්න පුළුවන්. app එක ගන්න බැරි කෙනෙක්, ඒ කියන්නේ Android වර්ගයේ දුරකථනයක් නැති කෙනෙක් ඉන්නවා නම් Apple මාදලියේ දුරකථනයක් නම් ඔබට තියෙන්නේ. දැන් යන්න අපේ website එකට www.unconditionalcompassion.org www.unconditionalcompassion.org කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒකේ තියෙනවා Good News Radio icon එක. ඒ හරහාත් ඔයාට අපිව live අහන්න පුළුවන්. හොඳයි. එහෙනම් මම ගිහින් එන්නම් හැමෝටම සුබදායි සතියන්තයක් ආයුබෝවන්. මම විශ්මී ආදරේ මතක් කරනවා දිගටම Good News Radio අහගෙන ඉන්න කියලා.